හායි මම තිනුර. ඉතින් අද මම මේ කොහේ යන්නද රෙඩි වෙන්නේ කියලා බලමුද? සුපුරුදු පරිදි මම මගේ ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරගන්න කොටස තමයි දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා මම හැමදාම කරන රූටීන් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මට නැතුවම බැරි දෙයක් තමයි මගේ ලිප් බාම් එක. දැන් මම කරන්නේ මගේ ලිප් බාම් එක යූස් කරන කොටස. ඉතින් ලිප් බාම් එක ඇප්ලයි කරගෙන ඉවරුණාට පස්සේ මම යූස් කරන්නේ මගේ ඩියෝඩ්‍රන්ට් එක. ඒ යූස් කරන ටික තමයි දැන් මේ වීඩියෝ එකෙන් ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් අපි කොයි හරි ගමනක් යනකොට අපේ දාඩිය දුගද නිසා සිදුවෙන බාධා නවත්ත ගන්න නම් අනිවාර්යෙන් අපි ඩියෝඩ්‍රන්ට් යූස් කරන්න ඕනේ. ඊට පස්සේ මම මගේ බ්‍රෂ් එකෙන් මගේ බියර්ඩ් එක ඒ වගේම අයිබ්‍රෝ වල ගානට ලයින්ස් ටික අදා ගන්න ටික තමයි දැන් ඔයාලට මේ පේන්නේ. ඉතින් ඔන්න ඔය විදියට අයිබ්‍රෝ වල බියර්ඩ් එකේ ලයින්ස් ටික හදාගෙන ඉවරුණාට පස්සේ මම බොඩි කෝලන් ටිකක් දාලා දැන් යන්නේ මගේ පර්ෆියුම් බොඩි ලෝෂන් එක ඇප්ලයි කරගන්න. ඉතින් කෝලන් දදා වීඩියෝ එකට ක්‍රීම් ගන්නකොට ක්‍රීම් ගොඩක් ආවා. ඊට පස්සේ මම මගේ නෙක් එකේ හෑන්ඩ්ස් වල ක්‍රීම් ටික ගා ගන්න කොටස තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට වැඩි වෙච්ච ක්‍රීම් ටිකත් ඔක්කොම ටික ගාගත්තට පස්සේ මම යන්නේ මම කරන්න කැමතිම කොටස. ඒ තමයි මම ආසම මගේ ජුවලරීස් ටික දාන ටික. ඉතින් මම එකටම මගේ නෙක්ලස් එක දාගන්නවා. දැන් මම මගේ වොච් එක දාගන්න කොටස වොච් එක දාගෙන ඉවරුණාට පස්සේ මම මගේ රින්ග්ස් ටික දාගන්නවා. ඉතින් ජුවලරි ටික ඔක්කොම දාගෙන ඉවරුණාට පස්සේ අද මම ඔයාලට ඇදන් යන අවුට්ෆිට් එක මොකක්ද කියලා පෙන්වන්න තමයි යන්නේ. මේක තමයි අද මම අදින අවුට්ෆිට් එක. ඒකේ කලර් මාරම මැචින්. ඒ කියන්නේ ෂර්ට් එකේ ට්‍රවුසර් එකේ. ඉතින් ඇන්දට පස්සේ තියෙන ලුක් එක බලන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්නම වෙනවා. මේවා හරි කෝලම්. හොඳේ මගේ වීඩියෝස් බලනවා කියන එක මාරම ආත. ඉතින් එකටම මම අද අදින අන්ඩර්වෙයා එක පිටින් පොඩි කෝලම් ටිකක් දානවා. දැන් මම අන්ඩර්වෙයා එක ඇදලා ඉවරයි. අනේ දැන් කියන්න එපා කෝ අන්ඩර්වෙයා එක අදින කොටස දාලා නෑනේ. එහෙම දාන්නේ නෑ. ඊට පස්සේ මම මගේ ට්‍රවුසර් එක ඇද ගන්න කොටස. ට්‍රවුසර් එක ඇඳලා පස්සේ උඩින් මගේ ෂර්ට් එක ආවා. ඉතින් ඔයාලා දකින්න ඇති. ඔන්න දැන් මම මගේ ෂර්ට් එක අදිනවා. ෂර්ට් එක ඇදගෙන ඉවරුණාට පස්සේ තිනු බෝයි මාර සෙක්සි ඇක්ෂන් ටිකක් දෙන්නේ ගයිස් වීඩියෝ එකට. ඔයාලා බලාගෙන ඉන්න මගේ ඇක්ෂන් ටික කොහොමද කියලා. සමහරු බනී මගේ ඇක්ෂන් වලට. හැබැයි තවත් සමහරුන්ට ඒක ආතල් එකක් වෙයි. තවත් සමහරුන්ට ලස්සන වෙයි. whatever මම දන්නේ නැහැ. ඔයාලා කැමති එකක් කමෙන්ට් කරන් යන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මේකත් කියන්න ඕනි. මම දාන වීඩියෝස් වල මොනාරි ප්‍රශ්නයක් හරි ඒ වගේම ඔයාලට රික්වෙස්ට් කරන්න දෙයක් තියෙනවා නම් මේ වගේ vlog එකක් ගේන මෙහෙම කරන්න කියලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලගේ කමෙන්ට්ස් ඔක්කොම මම අනිවාර්යෙන් කියවනවා. අර වීඩියෝ එකේ තියෙනක සෙක්සි ඇක්ෂන් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තමයි අද මම අදන් යන අවුට්ෆිට් එක. ඉතින් ඔයාලට කියන්න බැරි වුණා අද මම මේ කොහේ යන්නද රෙඩි වෙන්නේ කියලා. වීඩියෝ එක පටන් ගද්දි මම කිව්වා යනවයි කියලා ගමනක්. හැබැයි යන තැන කිව්වේ නැහැ. ඉතින් අද මම යන්නේ City of Dream hotel එකට. මේක තමයි අද මම අරන් යන සයිඩ් බෑග් එක. ඉතින් මම කොයි හරි ගමනක් යනකොට අරන් යන බඩු ටිකක් තියෙනවා. ඒ බඩු ටික ඒ බෑග් එකට දාන ටික තමයි ඒ තිබ්බේ. ඉතින් මම වෙනම vlog එකකින් ගේන්නම් එළියට යනකොට මම අරන් යන බඩු මොනවද කියලා. එහෙනම් ගිහිල්ලා එන්න. බයි බයි. ඉතින් අද එළියට යන්න රෙඩි වුණ විදිය තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ මම පොඩි ඩාන්ස් කෑල්ලකුත් දානවා වීඩියෝ එකට. එහෙනම් thank you so much මගේ වීඩියෝස් බලනවට. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලට කියන්න බැරි වුණා මේක තමයි අද මම යූස් කරන පර්ෆියුම් එක. ඒක මට ඉස්සරහා වීඩියෝ එකට දාන්න අමතක වෙලා පිටිපස්සට තමයි මම දාලා තියෙන්නේ. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි බයි.